සුබ දවසක් හැමදෙනාම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් මට අද හිතුණා මං බබාට පාට හඳුන්වලා දීපු විදිහ ගැන වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. ඉතින් මගේ බබාට දැන් අවුරුදු 3යි. හරිම පහසු ක්‍රම කිහිපයකින් තමයි මං බබාට පාට හඳුන්වලා දුන්නේ. ඉතින් පළවෙනි ක්‍රමේ තමයි රින් ටවර් එක මගින් මම බබාට පාට හඳුන්වලා දුන්නා. ඉතින් මේ රින් ටවර් එක බබාට බර්ත්ඩේ එකට gift එකක් හම්බුණු එකක්. ගොඩක් වෙලාවට මේ වගේ රින් ටවර් වෙළඳපොලේ මිලදී ගන්න පුළුවන් ඔයාලට. ඉතින් චූටි බබෙකුට මුලින්ම පාට හඳුන්වලා දෙනකොට මේකේ තියෙන රින්ග්ස් වලින් අපිට පාට හඳුන්වලා දෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේකේ තියෙන්නේ තනි වර්ණ. ඉතින් අපිට පුළුවන් බබෙකුට අවුරුද්දයි මාස 8කින් වගේ පොඩි කාලෙකින් උනත් පාට හඳුන්වලා දෙන්න. ඉතින් එයාලා අර ග්‍රහණය කරගන්න අවස්ථාව වැඩි. ඉතින් මේ වගේ රින් ටවර් එකක් එයාලගේ ආරක්ෂිත බවටත් හොඳයි. සාමාන්‍යයෙන් චූටි බබෙක් අර අතට අහු වෙන ගොඩක් දේවල් කටේ දාගන්න බලනවා. එයාලගේ කුතුහලය නිසා. ඉතින් මේ වගේ රින් ටවර් එකකින් හරිම පහසුවෙන් අපිට පුළුවන් චූටි බබෙකුට පාට හඳුන්වලා දෙන්න. ඉතින් මේ විදිහට අපිට පුළුවන් මුලින් පාට ටික හඳුන්වලා දීලා එයාට අදාළ පාටින් රින් ටවර් එකට දාන්න කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් බබා පාට ටික හඳුනාගත්තට පස්සේ ඇක්ටිවිටි එකක් විදිහට මේක රින් ටවර් එක කම්ප්ලීට් කරන්න කියලා කියන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි රින් ටවර් එක ආධාරයෙන් මම බබාට පාට හඳුන්වලා දුන්නේ. ඉතින් මේ තියෙන්නේ ෆ්ලෑෂ් කාඩ්. ගොඩක් වෙලාවට අපි බබාට චූටි බබෙකුට ඉගැන්වීමෙන් උපකරණ විදිහට මේ ෆ්ලෑෂ් කාඩ් භාවිතා කරනවා. ඉතින් මේ ෆ්ලෑෂ් කාඩ් හදාගන්න ගොඩාක් අමාරු නැහැ. වෙළඳපොලේ වුණත් අපිට මිලදී ගන්න පුළුවන්. ඉතින් මම ෆ්ලෑෂ් කාඩ් මේ හදාගෙන තියෙන්නේ අපිට යන කාඩ්බෝඩ් එකකට A4 කොලයක් අලවලා අදාළ කලර්ස් ටික අලවගෙන තියෙනවා. ඉතින් ෆ්ලෑෂ් කාඩ් හඳුන්වලා දුන්නට පස්සේ අපිට පුළුවන් ෆ්ලෑෂ් කාඩ් වලිනුත් ඇක්ටිවිටීස් කරන්න. ඉතින් වර්ණ ටික අනිත් පැත්ත හරවලා කලර් එකක් බබාට කියන්න පුළුවන් හොයන්න කියලා. ඉතින් ගෙදරදීම හදාගන්න පුළුවන් මේ ෆ්ලෑෂ් කාඩ් බබෙකුට පාට හඳුන්වලා දෙන්න හොඳම ක්‍රමයක්. ඉතින් මේ තියෙන්නේ තුන්වෙනි ක්‍රමය. මම මුලින්ම බබාට පාට හඳුන්වලා දෙන්න යොදාගත්ත. ඉතින් මේක හරිම පහසුයි. බබාට නිතරම පේන තැනකින් මේ විදිහට කලර්ස් අලවලා තියන්න පුළුවන් බිත්තියේ. ඉතින් බබාට නිතරම ඇස ගැටෙන නිසා එයා ග්‍රහණය කරගන්නවා කලර්ස් ගොඩාක් ඉක්මනට. ඉතින් අපේ බබත් හරිම ඉක්මනින්ම කලර්ස් හඳුනාගත්තේ මේ ක්‍රමයේ මගින්. මේ විදිහට පාට බිත්තිය අලවලා අපිට පුළුවන් බබාට ඇහෙන්න ශබ්ද නගලා පාටවල නම් කියන්න. එතකොට බබත් ඒක අනුකරණය කරලා පාටවල නම් හඳුනා ගන්න උත්සාහ කරනවා. ඉතින් මේකත් හරිම පහසු ක්‍රමයක්. මම ගෙදරට ගේන භාජනවල පියන් එකතු කරලා විවිධ වර්ණ වලින් බබාට සෙල්ලම් කරන්න දීලා තිබුණා. දැන් නම් මෙතන ගොඩක් වර්ණවල තියෙන පියන් අඩුයි. ඉතින් මේක නම් ටිකක් පරිස්සමින් කරන්න ඕනි දෙයක්. මොකද චූටි බබාලා කටේ දාගන්න වගේ බලනවා. එතකොට අපි ළඟම ඉඳගෙන තමයි මේ දේවල් බබාට දෙන්න ඕනි. ඉතින් ඔයාට මේ දෙයට නම් අමතර මුදලක් වැය වෙන්නේ නැහැ. ගෙදරම තියෙන දේවල් වලින් බබාට පාට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ පස්වෙනි ක්‍රමය. මේකත් හරිම පහසු ක්‍රමයක්. අපිට පුළුවන් විවිධ වර්ණ වලින් තියෙන පින්තූර පොත් බබාට ගෙනත් දෙන්න. ඉතින් මේ වයසට පොත් පරිශීලනය කරන එක හරිම වටිනවා. ඉතින් මේ විදිහට කලර්ස් වලින් විවිධ රූප තියෙන පොත් බබාට ගෙනත් දුන්නා. ඉතින් බබා ඒ රූප බලලත් පාට හඳුනා ගන්න උත්සාහ කරනවා. ඉතින් චූටි බබෙක්ව ෆෝන් එකෙන් මිදිලා පොත් පරිශීලනය කරන්න දෙන්න හොඳ අවස්ථාවක් තමයි රූප පොත් කියන්නේ. ගොඩක් වෙලාවට එයා කැමති විවිධ රූප දකින්න. ඉතින් මේ ක්‍රමයක් ඔයාලා අත්හදා බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා.
ඉතින් චූටි බබෙක්ට පාට හඳුන්වලා දෙන්න මේ ක්‍රමයත් හරිම පහසු ක්‍රමයක්. මම මේක මීට අවුරුද්දකට විතර කලින් තමයි හදාගත්තේ. ඉතින් ටිකක් ලොකු කාඩ්බෝඩ් කෑල්ලකට කලර් A4 ටිකක් අලවලා අපිට පුළුවන් බබාට ඇක්ටිවිටි එකක් විදිහට පනින්න කියලා දෙන්න. අපි පාටක් කිව්වහම බබා හරිම ආසාවෙන් ඒ වගේම විනෝදෙන් ඒ දේ කරනවා. ඉතින් මේ තියෙන්නේ බබා පාට හඳුනාගත්තට පස්සේ මම බබත් එක්ක කරපු ඇක්ටිවිටීස් කීපයක්. ඉතින් මේ දේවල් කරන්න බබා පාට හොඳින් හඳුනාගෙන ඉන්න ඕනි. ඉතින් මම මේ විදිහට A4 හතරක් අරගෙන විශේෂයෙන්ම වර්ණ 8ක් විතර මේ විදිහට රවුම් පාට කරලා එයාට දුන්නා. ඉතින් මේ විදිහට බිල්ඩින් බ්ලොක්ස් වගේ අපිට තියෙනවා නම් මොනවා හරි වර්ණ කිහිපයකින් ද්‍රව්‍ය අපිට පුළුවන් බබාට කියන්න අදාළ වර්ණය තියෙන තැනින් ඒ ටික තියන්න කියලා. ඉතින් බබා වර්ණ හඳුනගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ ඇක්ටිවිටි එක හරිම පහසුවෙන් කරනවා. ඉතින් මේ බිල්ඩින් බ්ලොක්ස් මොන හැඩේ වුණත් කමක් නැහැ. එකම වර්ණ වලින් වර්ණ කීපයකින් තියෙනවා නම් ඔයාටත් මේ දේ හරිම පහසුවෙන් ගෙදරදීම බබත් එක්ක කරන්න පුළුවන්. ඉතින් බබා එක්ක කරන හැම ඇක්ටිවිටි එකක් අවසානෙම එයා සාර්ථකව ඇක්ටිවිටි එක කළාට පස්සේ අපිට පුළුවන් එයාව ඇප්‍රීසියේට් කරන්න. ඉතින් ඒකෙන් එයා ලොකු සතුටක් ලබනවා. ඉතින් මේ කාලෙට පොඩි දෙයක් වුණත් ලොකු සතුටකින් ආසාවෙන් දරා ගන්න එයා කැමතියි. ඉතින් ඔයාටත් පුළුවන් මේ වගේ ඇක්ටිවිටීස් ගෙදරදීම කරන්න චූටි බබත් එක්ක. වෙලාවක් තියෙන හැම වෙලේම බබත් එක්ක මේ දේවල් කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම බබත් එක්ක කරන අනිත් ක්‍රියාකාරකම. ඉතින් මේකත් ඒ වගේම තමයි A4 කොළ ටිකක් මේ විදිහට බබා කැමති හැඩවලින් කපලා අපිට පුළුවන් කලවම් කරලා මේ විදිහට දෙන්න. ඒ වගේම ඊට පස්සේ A4 එකක රවුම් ටිකක් ඒ වගේම බබා කැමති හැඩයකින් රවුම් කීපයක් ඇඳලා මේ විදිහට අලවන්න කියන්න පුළුවන්. වර්ණ හඳුනාගත්තට පස්සේ වර්ණ වෙන කරලා. ඉතින් මේකෙනුත් එයා හරිම විනෝදයක් ලබනවා. ගම් ගාලා පිළිවෙලට ගොඩක් වෙලාවට එයා මේ ඇක්ටිවිටි එකට හරිම ආසාවෙන් තමයි කරන්නේ. ඉතින් බබාව ෆෝන් එකට ඒ වගේම ටීවී එකට හුරු කරන්නේ නැතුව මේ වගේ ක්‍රියාකාරකම් මගින් එයාගේ බුද්ධිය වර්ධනය කරන්න අපිට පුළුවන්. ඉතින් මේ වගේ ඇක්ටිවිටි එකකින් එයා සිතීමේ ශක්තිය වර්ධනය වෙනවා. ගොඩක් වෙලාවට ටික වෙලාවක් බබාව එකම තැනක තියාගෙන අපිට පුළුවන් මේ ඇක්ටිවිටි එක ඉවසීමෙන් කරන්න. ඉතින් මම අද ඔයාලත් එක්ක බෙදාගත්ත මේ ක්‍රමවේද කිහිපයට අමතරව ඔයාලත් දන්නවා නම් චූටි බබත් එක්ක කරන මේ වගේ සරල ක්‍රියාකාරකම් මගේ කමෙන්ට් එකක් දාගෙන යන්න මගේ වීඩියෝ එකට පහලින්. ඉතින් අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔයාට ගොඩාක් ස්තුතියි. මගේ channel එක තවමත් ඔයා subscribe නොකර නම් මගේ වීඩියෝස් බලන්නේ. ඉතින් channel එකත් subscribe කරගෙනම යන්න කියලා හරිම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අදට ගිහිල්ලා ඉන්නම්. ඔයාට සුබ දවසක්.